Hi guys, ඉතින් අද අපි කතා කරමු තෙමු app එකෙන් හම්බෙන free gifts තුන සතපහක්වත් ගන්න නැතුව ඔයාලා ගෙදරටම ගෙනගන්නේ කොහොමද කියලා. ඉතින් guys මෙන්න මේ තෙමු app එකෙන් දෙන free gifts තුන ගැන කතා කරද්දී ඔයාලට දැනටමත් ගොඩක් දේවල් මේ වෙද්දී යාළුවෝන්ගෙන් නැත්නම් කොහෙන් එහෙම ඇහිලා ඇති. ඉතින් ඇත්තටම කිව්වොත් මේ තෙමු app එකෙන් දෙන free gifts තුන ඇත්තටම ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ලොකු scam එකක් කියලා. anyway අපි බලමු මේක ස්කෑම් එකද නැත්නම් ඇත්තද කියලා මේ වීඩියෝ එක මැදට යද්දි. ඉතින් proofs වලට ඒ කියන්නේ මම ගත්ත බඩු රිවිව් එකක් මේ වීඩියෝ එක මැද කොහේ හරි හම්බෙයි. ඒ හින්දා වීඩියෝ එක skip නොකර මාත් එක්ක දිගටම සෙට්ලා ඉන්න. අපි බලමු step by step මේ තෙමු එකෙන් කොහොමද ඔයාලගේ බඩු ටික ගෙදරටම ගෙනගන්නේ කියලා. guys ඊට කලින් මම ඒකට කලින් ඔයාලට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ තෙමු app එකේදී මගදී රෙෆරල්ස් ගහන්න ඕන සීන් එකක් තියෙන. ඒක ඔයාලා දැන්වත් දන්නවා ඇති. ඉතින් මේ රෙෆරල් ගහන එක තමයි ගොඩක් කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඇත්තම කිව්වොත් සාමාන්‍යයෙන් රෙෆරල් 20ට අඩු ගණක් ගහන්න ඕනේ. ඒවට 15ට වැඩි ගණක් අතරේ ගණක් තමයි ඔයාලට රෙෆරල් වදින්න ඕනේ මේ ෆ්‍රී ගිෆ්ට් තුන ගද්දි. ඒකෙදි ඔයාලා ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි ඔයාලගේ යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරනවා. අතන ලින්ක් එක ෂෙයා කරන එකෙන් තමයි ඔයාලට රෙෆරල් වදින්නේ. ඒ වුණාට තෙමු app එක කලින් දාගෙන ඒ කියන්නේ ඔයාලට ලින්ක් එකක් එයා ඉන්බොක්ස් දාලා තියෙනවා නම් එයාටමයි ලින්ක් එක දාලා වැඩක් නැහැ. මොකද කිව්වොත් එයා ඒ කියන්නේ කලින් තෙමු app එක යූස් කරන කෙනෙක්. ඉතින් ඇත්තටම කිව්වොත් මේකෙදි එයාලා පොඩි පොලිසි ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒකෙදි ගොඩක් කට්ටිය දන්නේ නැහැ තෙමු app එක කලින් එක වතාවක් හරි ෆෝන් එකට දාගෙන account එකකට sign in වෙලා තියෙනවා නම් ඒ referral එක එයාට වදින්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයා referral හොයාගද්දි තෙමු app එක කලින් ෆෝන් එකට යූස් කරලා නැති referral හොයාගන්න තරමට ඔයාගේ වැඩේ ඉක්මන්නේ. මොකද ඉතින් ඇත්තටම කිව්වොත් ඒකට අදාළ නැති ඒ කියන්නේ ඒක referral වැටෙන referral කීයක් හොයාගත්තත් ඔයාට ඔයාගේ වැඩේ කරගන්න බෑ. anyway අපි එහෙනම් step by step බලමු කොහොමද මේ තෙමු app එකෙන් මේ orders ටික දාගන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් orders type දෙකක් තියෙනවා. 4 orders එකක් තියෙනවා, 3 orders එකක් තියෙනවා. අද අපි කතා කරන්න හදන්නේ, කියන්නේ මම කතා කරන්න හදන්නේ orders 3ක් දාගන්නේ කොහොමද කියන එක. anyway මගේ proofs ඉස්සෙල්ලා කිව්වා වගේ වීඩියෝ එක මැදදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ගෙන්න බඩු ටිකේ රිවිව් එක වීඩියෝ එක මැදදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් එකක්. ඉතින් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ඔයා ටච් කරාට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එකක් මෙන්න මේ විදිහට ඕපන් වෙයි. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට ලෝඩ් වෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මම ඔයාලට පේනවා මෙතන මගේ account එකෙන් මම කලින් ගත්ත gift තුන මෙතන පෙන්නනවා. ඉතින් ඇත්තම කිව්වොත් ඒක gift තුනක් තමයි ගත්තේ. ඉතින් මේ වෙද්දි ඒක gift 4ක් දක්වා up to date වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ gift 4 කොහොමද කරන්න කියලා. ඉතින් මම ඇත්තම කිව්වොත් මේ වීඩියෝ කරන්න ටිකක් පහුවෙලා. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. මොකද gift තුන කියන එක 4 වෙලා තියෙන්නේ. anyway අපි එහෙනම් කොහොමද බලමු ඒතරින් හරිය කරන්නේ. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ download temu කියන බටන් එක press කරන එක. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ ඔයාව එන්ටර් වෙන්නේ කෙලිම Play Store එකේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයා temu app එක install කරගන්න ඕනේ. ඉතින් ඒක install වුණාට පස්සේ ඔයාට directly මේකෙන් හරිය නැත්නම් මම ඔයාලට දේශනා කරන්න මෙතනින් history clear කරලා ආපහු ඒ description එකේ link එක click කරන්න. ඉතින් ඊට පස්සේ කෙලිම වැටෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතනින් ඔයාලට පෙන්නන්නේ මේ login page එක. මෙතනින් ඔයාලට කැමති විදිහකට මේ තෙමු app එකට log වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතන continue with Google දෙනා ලේසියට ඒකල තෙමු app එක කලින් use කරලා නැති account එකකින් මේ විදිහට login වුණාට පස්සේ මෙතන මේ විදිහට load වෙනවා. load වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමාන කට්ටියට මෙතන spinning wheel app එන්නයි මට මේ වෙලාවේ spinning wheel app එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතනින් කාඩ් එකක් පික් කරගන්න ඕනේ. ඉතින් මෙතනින් මම මැද කාඩ් එක පික් කරගන්නවා. මෙතනින් මොන කාඩ් එක පික් කරත් මෙතනින් මේ විදිහට තමයි වැටෙන්නේ. ඉතින් අවුලක් ගන්න එපා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මෙතන ගොඩක් item තියෙනවා මේ temu app එකේ මේ free දෙන item set එකේ. මේ gift 3 එකයි gift 4 එකයි වෙනසකට තියෙන්නේ. ඉතින් මෙතන 4ක් තියෙනවා. එතන තමයි තියෙන එච්චරමයි. නැත්නම් ඔක්කොම එකම වගේ. ඉතින් මෙතනින් ඔයාලට කැමති items 4ක් දාගන්න ඕනේ. මං ලේසියට sizes මොකුත් තෝරන්න නැති item ටිකක් දාගන්න electric item ටික. හරි. ඉතින් ඔච්චරයි මම ලේසියට තමයි මේ item 4 මේ දාගත්තේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ලොකුම දේ තමයි මේකට address එකක් add කරන එක. ඉතින් add the new address කියලා මෙතනට ඔයාගේ තියෙන හරිම විස්තර ටික දීලා අලුත් ඇඩ්‍රස් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම මෙතනින් ඇඩ්‍රස් ටික ඇඩ් කරගන්න එක පෙන්නන්නේ නැහැ. මොකද ඒක ඔයාගේ ප්‍රයිවසි දෙයක්.
ඉතින් මේ විදිහට තමයි ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරලා පස්සේ ඔයාලට පෙන්වන්න ඉතින් මම මෙතන පොඩි බුරු ටිකක් දැම්මා මොකද මට මේක ඇත්තටම මේක මම කරන්න ඕන එකක් නෙමෙයි මම මේ විදිහට කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ confirm the address දෙන්න. ඊට පස්සේ මේ විදිහට තමයි ඔයාලට login page එක පෙන්වන්නේ. මෙතනදී පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් මෙතනදී ඔයාලට coins 1000ක් එකතු කරන්න ඕනේ. ඉතින් coins 1000ක් එකතු කරාට මෙතනින් 999ක්ම coins මෙන් තෙමු app එකෙන් free දෙනවා මොන බොරුවක් හරි කියලා. ඉතින් ඉතින් එහාට එක කොයින් එකක් තමයි ඔයාලට එකතු කරන්න තියෙන්නේ. ඒ එක කොයින් එක උනාට ඒකෙදි ඔයාලට රෙෆරල් 20කට ආසන්න ප්‍රමාණයක් ගහගන්න වෙනවා. මොකද මේක කොයින් එක එකතු කරන්න. ඒකෙදිත් ඔයා මේක පැය 24ක් වගේ කාලයක් ඇතුළත කරන්න ඕනේ. ඒත් එකම කියන්න ඕනේ මේකෙදි පළවෙනි 4 දෙනා. ඒ කියන්නේ පළවෙනි රෙෆරල් 4 දෙනා ඔයාට කලින් ඇප් එක යූස් කරලා තිබ්බත් නැතත් ඒ රෙෆරල් 4 දෙනාගෙන් ඔයාට කොයින්ස් එකතු වෙනවා. ඉතින් ඒ 4 දෙනාගෙන් පස්සේ ගන්න හැම රෙෆරල් කෙනෙක්ම මේ ඇප් එකට අලුත් යූසර්ස්ලා වෙන්න ඕනේ. කියන්නේ කලින් ඇප් එක සයිට් ඩවුන්ලෝඩ් කරලා සයින් ඉන් වෙලා නැති යූසර්ස්ලා වෙන්න තරමට තමයි ඔයාට කොයින්ස් හම්බෙන්නේ. වෙන තරමට කියන්නේ ඒ කට්ටියන් විතරයි කොයින්ස් හම්බෙන්නේ වෙන කාගෙන්වත් කොයින්ස් හම්බෙන්නේ නැහැ. ඉතින් මේක 199ක් දක්වා මේ කට්ටිය කොයින්ස් දෙනවා බොරු කී. ඉතින් ඔන්න ආව අපේ පොයින්ටර්. ඉතින් එක කොයින් එක දැන් තව එකතු කරන්න දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා invite new users කියලා දෙනවා. පැය 23 තප්පර 57 තියෙන අපිට මේ users ලා ඔක්කොම ටික හදාගන්න. ඉතින් මෙතන පළවෙනි 4 දෙනා ගාද්දී ඔයාලට app එක use කරලා තිබ්බත් අවුලක් නැහැ කට්ටිය. ඉතින් යාර ගන්න හැපරේෆල් කෙනෙක්ටම app එක use කරන්න නැති කට්ටිය වෙන්න ඕනේ. ඉතින් මේක 0.1 ඔය වගේ සරලම ගොත් ඔච්චරයි ඔයාට මේ තෙමු එකේ බඩු අයිටම්ස් තුනක් ගන්න කරන්න තියෙන්නේ. ඉතින් මේ අයිටම්ස් තුන ගන්න රෙෆරල් 20ක් වගේ ගණන් ගහ ගන්න ඕනේ. ඒකත් ජෙනුයින් රෙෆරල්ස්ලා. ඉතින් එහෙම කරාට පස්සේ ඔයාට ඔයාගේ ෆ්‍රී අයිටම්ස් තුන ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා ඔච්චර බලන් හිටියේ මම මොනවද ගත්තේ මේ අයිටම්ස් වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නොකර මේ වීඩියෝ එක එන්ඩ් කරලා, ඒ කියන්නේ මේ වීඩියෝ එක එන්ඩ් කරනවා නෙමෙයි. මේ කැල දෙන්න කරලා අපි යමු මගේ අයිටම්ස් තුන මොනවගේද කියලා බලන්න. මම දන්නෙත් නැහැ මම ඕඩර් කරපු ආවද කියලා. ඉතින් තාම අන්පැක් කරෙත් නැහැ. එහෙනම් අපි ඒ අයිටම්ස් අන්පැක් කරලම සෙට් කරමු. ඉතින් guys මෙන්න මේ තියෙන්නේ මම තෙමු එකෙන් 7-5ක් ගෙවන්න නැතුව ගෙදරටම ගෙත්ත අයිටම් 3. ඉතින් අපි බලමු මම ඕඩර් කරපු අයිටම්ස් 3ම මේ වෙදි තෙමු එකෙන් මට ඇවිල්ලා දෙනවද කියලා. මෙතන පාර්සල් දෙකක් වුණාට අයිටම්ස් 3ක් තියෙනවා. මොකද මේ පාර්සල් අයිටම් දෙකක් තියෙනවා. අපි අන්පැක් කරලා බලමු කොහොමද මේ පාර්සල් ටික ඇතුලේ මම ඕඩර් කරපු දේවල් තියෙනවද කියලා. වැඩි කතා නෑ අපි මේ ටික අන්බොක්ස් කරලෙමු. ඉතින් අපි මුලින්ම මෙන්න මේ පාර්සල් එක අන්බොක්ස් කරලෙමු. නෙමෙයි අන්පැක් කරලෙමු. මොකද මම ඕඩර් කරේ ෂූස් දෙකකුයි, ටී-ෂර්ට් එකකුයි, බෑග් දෙකකුයි. අපි බලමු මට හිතෙන්නේ මේක තමයි ෂූස් දෙක තියෙන්නේ. අපි ඕඩර් කරපු ෂූස් දෙක ඕඩර් කරපු සයිස් එකෙන් තියෙනවද කියලා බලමු. ඔලේ තින්නම් කඩන්න බෑ මට. ෂූස් දෙක නම් ඕඩර් කරපු විදිහටම ලස්සනට තියෙනවා. අපි බලමු මේකේ සයිස් එක. මේක තමයි ෂූස් දෙක. අපි පස්සේ බලමු සයිස් එක. ඒක අපි දැනට කැමතින් තියාගමු. අපි දැන් මේකේ බලමු. මේකේ තමයි මම හිතන්නේ තියෙන්න ඕනේ T එකයි ටැග් එකයි. අපි බලමු මේකේ තියෙද තියෙනවද කියලා. ෂූස් දෙක ලස්සනට තියෙනවා. අපි මේක ක්ලෝස් අප් ලෝඩ් ළඟට බලමු. ඕඩර් කරපු විදිහට දෙන්නේ. බෑග් එක තියෙනවා ටී-ෂර්ට් එකක් තියෙනවා. ඉතින් මෙන්න බෑග් එක මෙන්න ටී-ෂර්ට් එක. හරි අපි එකින් එක බලමු කොහොමද කියලා. මම ඕඩර් කරේ මෙන්න මෙතන වැටෙනවා මගේ ෂූස් දෙක මම ඕඩර් කරපු. ඉතින් මේක තමයි මට හම්බෙච්ච ෂූස් දෙක. ඉතින් මම හිතන්නේ ඒකම තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා. ඉතින් මේ තියෙන මම ඕඩර් කරපු බෑග් එක මෙන්න මේ තියෙන SS එක තමයි SS එකේ තියෙන බෑග් එක තමයි මම ඕඩර් කරේ. ඉතින් මට ආපු බෑග් එක තමයි මෙන්න මේක. ඒත් එක්කම ටී-ෂර්ට් එක නම් බලන්න අපි ඒක ලේසියෙන් අන්බොක්ස් කරන්න අන්පැක් කරන්න පුළුවන්. අපි ඒක මුලින්ම කරමු. ඉතින් මම ඕඩර් කරපු ටී-ෂර්ට් එක තමයි මෙතන ෆොටෝ එක වැටෙන්නේ. ඉතින් මට ඒක ඇවිල්ලා තියෙන මම ඕඩර් මෙන්න මේ තියෙන්නේ මම ඕඩර් කරපු ටී එක. ඉතින් මේ ටී-ෂර්ට් එක මම ඕඩර් කරේ සයිස් එකම වගේ තියෙන. ඒකට මට නම් ඇත්තට ලොකු ෆීලින් එකක් නෑ. අවුලක් නෑ උනාට ටී-ෂර්ට් එක ආවනේ. ඒක ගැන සතුටුයි. anyway මේක තමයි ඉතින් මම ඕඩර් කරපු ටී-ෂර්ට් එක.
ඉතින් අපි ටීෂට් දැක්කන එකැන මට ලොකු ිල් නැතුවත් ඕඩකර ටීෂට් එක විදිර මහිල තිබ ති අපි ඊලකට මෙන්න මේ බෑග් එක අන් පැක්කල් ලබලු එකන්නේ වාගනයම ටික්ෂනල එක මේ වගේ දෙයක් අන්පක් කදින අවුල්ලද එනි අපි තෙමුවකින් ගත්තදන ඉතින් හෝඩකරු බෑග් එක මෙන්න මේ විදිරතමත් තියෙන්නේ ලොකුව උලක්නෑ බෑග් කන සිපසිදි මම බෑක් රිවු කන්න බෑන හිද බෑක් කියල තියෙනවා එච එනි අන්තිමයිටම ගල් ලොකුමයිට මේ තම මං ඕඩ කරු මෙම ශස් දෙක ශස්තිකන මට ලොකුද මන්දප්ප හරි මම ඕඩ කර සයිස් කන 43 කොහෙද ස්ටන සයිස් 8 නෑ සයිස් ලොකුනේ අවුලක් නෑ මේ තම ඕඩ කරපු ශස් එක ඒ විදිර මලත හැබැයි කරම් සුපිරිකම් ගැන අල ඔරිජනල් ෆිලිං එක සුපිරම් තියෙන ශූස්දයක් සුපිරිම සුපිරි කියන්න වචන සුපිරි මේ මතියෙනවා අද පොඩක් ලොකුලා තියන්න ඉමට කකුල පෙන්න්න බැන ම පොට දාල බන්න ඔන්නයි අද කකුල උසල පෙන්න්න බෑ ඕඩකරපු සයිස් එක සයිස් නං නෑ මෙත සාතය ගහල මේල් එකයි නොම්බ එනිේ සයිස් එකන මට මේකේ හොයාගන්න එනවාට මට හිතන මගේ සයිස් සරික ඉන්නම ගොඩ දාලම්බල්ල ගන්න කවුල් පෙන්නේන සොන්ටකින්න දාලම්බල සයිස් එක හරියටම හරිගයි සිතින් සුපිරන තියෙන ශූස් දෙකන සුපිරි එනිේ තෙමු එක මෙන්න මේටික තමයිඉතින් අන්බොක්ස්කාඩ පස්සේ අයිටම්ස් ටික තිබ්බේ අයිටම් තුන ඒ විදිහට මාව ඉතින් මමවාට කලින් දැන් මේ වීඩියෝගේ බඩු ටික දැන් මෙහෙමන කියන්නේ මුලින්ම බඩු ටික බලලා ඉන්න බෑ කට්ටිය මේකේ අයිඩියා එක ගන්න. ඉතින් මම ඕඩර් කරපු අයිටම්ස් තුන ඒ විදිහටම කිසිම ප්‍රශ්න නැතුව ආවා. anyway දැන් තෙමු එකේ ගොඩක් ෆේක් නිවුස් උත් යනවා. තෙමු එකේ අයිටම්ස් හිර වෙනවා. හැබැයි එහෙම නැතුවත් නෙමෙයි. මම හිතන්නේ ස්කා මං හිතන්නේ මේ කට්ටිය කුරිය එකේ තමයි අවුල තිබ්බේ. anyway කිසිම අවුලක් නැහැ දැන් මට නම් මේ අයිටම්ස් ගැන කියන්න. ඔන්න ඔය වගේ දේවල් තුනක් තමයි මම තෙමු අපෙන් බයි කරේ. ඔයාලා අහනවා ඇති මොකද කියලා මට හිතන දේවල් මම බයි කරේ. ඉතින් මේ වගේ ෆ්‍රී එක එකන සත පහකත් විය දන්නකොර ඔයාලා ගෙදරටම පොලටික් ගෙන ගන්න ඕන හින්දා තමයි මම මේ වීඩියෝ එක හදිස්සියෙන් ගෙනාවේ මේක පට්ටම හදිස්සියෙන් ගෙනාව වීඩියෝ එක anyway එහෙනම් අපි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් SL Life Tech අපිව subscribe කරලා තියාගන්න වැඩි එක තනකට අපි වීඩියෝ එක එන්ඩ් කරලා දාමු එහෙනම් bye bye